ස්ථානීයගේ අභ්‍යාස 2.1 අපිට එතකොට වගුවක් තියලා තියෙනවා. වගුව පුරවන්න තියෙන්නේ. අපිට මේ පැත්තේ සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට එක ස්ථානයේ තියෙන ඒවා මාක් කරන්න ඕන. දස ස්ථානයේ තියෙන ඒවා ඉලක්කම ලියන්න ඕන. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණ වෙන අගය, දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය. එතකොට අපිට සාමාන්‍යයෙන් ඉලක්කමක් ගත්තම මේක තමයි එක ස්ථානය, මේක දස ස්ථානය, මේක සිය ස්ථානය. මේක අපිට දීලා තියෙන්නේ දස ස්ථානයට වෙනකන් විතරක් තියෙන සංඛ්‍යා. එතකොට අපිට එක ස්ථානයේ තියෙන්නේ මෙතන 3. දස ස්ථානයේ තියෙන්නේ 6. එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණ වන අගය වෙන්නේ 3. එක ස්ථානය කියන්නේ 0.9 වෙනකන් තියෙන සංඛ්‍යානේ. එතකොට දස ස්ථානය කියන්නේ 10 ඉඳන් 99 වෙනකන් තියෙන ඒවා. එතකොට 90 වෙනකන් තියෙන ඒවා. එතකොට 6න් නිරූපණය වෙන්නේ 60. එතකොට මෙතන එක ස්ථානයේ තියෙන 6, දස ස්ථානයේ තියෙන 7, එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය වෙන්නේ 6, දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 70. මෙතන එක ස්ථානයේ තියෙන බිඳුව, දස ස්ථානයේ 4, එක ස්ථානයේ ඉලක්කමෙන් බිඳුව, දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන්නේ 40. ඊට පස්සේ මෙතන එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන්නේ 8, එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන්නේ මෙතන 8, එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගයෙන් 8 පෙන්වන්නේ අනිත් එකෙන් 80.